ඔන්න අද වීඩියෝ එක අපි දෙන්න වර්ක් කරන තැනට යන විදිහ. වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලලා ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වැඩිපුරම තියෙන්නේ අර ස්කූටි, සුපර් කප් ඒ මොඩල් එකට යන බයිසිකල්. දැන් මේ තනිකරම තියෙන්නේ මේවා. Hi. Hello, hi. Welcome back to our YouTube channel. Aku tamai Lucky and Tisu. අද අපි දෙන්න ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි කරන්නේ. Ada අපි දෙන්න work කරන තැනට යන විදිහ තමයි මේ වීඩියෝ එකකින් දෙන්නේ. අපි දැන් ගිහලා බලමු කොහොමද වර්ක් කරන තැනට යන්නේ කියලා. අපි නැවතිලා ඉන්න apartment එක. ඒකට apartment එකේ ඉඳලා පොඩ දුරක් ගෙන්න තියෙනවා ඇවිදගෙන. ඇහිල්ලා ඊළඟට මේ පැත්තෙන් දැන් පේන්නේ අපිට LRT station එක. LRT එක තමයි අපි දෙන්නට වැඩට යන්න තියෙන්නේ. තම පහලින් MRT එකක් තියෙනවා. තාම ට්‍රේන් එකක් නැහැ. ඉතින් අපිට අද ටයිම් තියෙනවා වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි බලමු ඉතුරු ටික කොහොමද යන්නේ කියලා. හරි අපි දැන් ස්ටේෂන් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි යන්නේ LRT එකේ. ඒ කියන්නේ MRT නෙමෙයි අපි යන්නේ LRT එකේ. අපි දැන් ඉන්නේ ස්ටේෂන් එකේ නම තමයි ජන්සවුලින්. එතකොට අපි යන්න ඕන ජන්සවුලින් වල ඉඳලා මලුරි කියන ස්ටේෂන් එකට. අපි බලමු මලුරි ස්ටේෂන් එකට මෙතන ඉඳන් කොහොමද යන්නේ කියලා. හරි අපි දැන් ඇවිල්ලා තියෙන ස්ටේෂන් එකට ජන්සවුලින් වලට. එතකොට මේ දෙක තමයි අපි දෙන්නගේ ට්‍රේන් කාඩ් දෙක. මේ දෙක නිල් පාටින් රෝස පාටින් දෙකෙන්ම තියෙනවා. ඉතින් මම නිල් පාට එක අරගෙන මෙයාට රෝස පාට එක දීලා තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් අපිට LRT එකට යන්න තියෙන්නේ. අපිට තියෙනවා MRT ස්ටේෂන් එක. ඒ කියන්නේ LRT එක පොළොව උඩින් යන ට්‍රේන් ලයින් එක, MRT කියන්නේ පොළොව යටින් යන ට්‍රේන් ලයින් එක. MRT ස්ටේෂන් එක අපිට ඕන නම් මේ පැත්තෙන් කොහොම පාර පැනලා යන්නත් පුළුවන්. නැත්නම් මේක ඇතුළෙන්ම යන්න ක්‍රමයකුත් තියෙනවා. අපි දැන් ගිහලා බලමු කොහොමද ට්‍රේන් කාඩ් එක ටැප් කරලා අපි අදිට යන්නේ කියලා. Ini dibawakan khas oleh Prasarana dan City University Malaysia. අපි දැන් ස්ටේෂන් එක අතරට ඇවිල්ලා ඉන්නේ. තාම ට්‍රේන් එක නැහැ. 3 minutes තියෙනවා. අපේ ට්‍රේන් එක එන්නේ මේ පැත්තෙන් තමයි. අපි දැන් ට්‍රේන් එකට නගින්න මෙතනින් පහළට බහින්න ඕනේ ස්ටේෂන් එකට. අපි බලමු. අපේ ස්ටේෂන් එකේ පහළට බහින්න ඉන්නේ. මේකේ සයිඩ්ස් දෙකක් තියෙනවා, ලයින් දෙකක් තියෙනවා. එක පැත්තක් සෙන්ට්‍රල් ටිමෝර් ලයින් එක. අනිත් පැත්ත පුත්‍රා හයිට් අම්පා. අපිට දෙකෙන් වර්කර්ස් යන්න තියෙන්නේ මේ පැත්තෙන් තමයි. අපේ ට්‍රේන් එකක් ආවා. එතන කිව්වා Kunci khas untuk menikmati sekretariat ini perlu menggunakan අපි දැන් සෙකන්ඩ් ස්ටේෂන් එකේ ඉන්නේ. අපේ ස්ටේෂන් දෙකයි මලුරි වලට යන්න තියෙන්නේ. මලුරි වලින් පහළට ටිකක් දුර යන්න තියෙනවා. Stesen berikutnya, Maluri. Stesen pertukaran ke MRT Labuan Kaca. Next station, Maluri. Interchange station to MRT Kacang Line. අපි දැන් මලුරි ස්ටේෂන් එකට ආවා. මේකේ ඉඳලා අර පැත්තේ සන්නේ වෙලාසිටි එකට යන්න ඕනේ. තමයි
කරන ෂොප් එක තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. Kawan stesen Superior memerlukan sebarang bantuan ketika berada di stesen. Sekian, terima kasih. මම හිතන ඈතින් රතු පාට බෝලයක් වගේ පේනවා. ඒක තමයි සන්නේ වෙලොසිටි මෝල් එක. ඉතින් එතන එහා පැත්තේ බිල්ඩින් එකේ ෂොප් එකේ තමයි අපි දෙන්න වර්ක් කරන්නේ. ඉතින් අපි දැන් එතනට යනකම් යන්න ඕනේ. හරි අපි දැන් මේ මලූරි වල LRT ස්ටේෂන් එකේ ඉඳලා මලූරි වල MRT ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. අපි MRT ස්ටේෂන් එකට යන්නේ ඇයි කියලා කිව්වොත් ඒ කියන්නේ මලූරි වල LRT එකේ ඉඳන් පාරට ගිහිල්ලා ඒ පැත්තෙන් යන්න ගියොත් අපි වර්ක් කරන දැන්ට පොඩි දුරක් තියෙනවා. ඒ හින්දා අපි කරන්නේ මලූරි වල LRT ස්ටේෂන් එකේ ඉඳන් මලූරි වල MRT ස්ටේෂන් එකට පොළොව යටට ගිහිල්ලා ඊට පස්සේ එතනින් පාර එහා පැත්තට මාරු වෙලා එතන මලූරි වල MRT ස්ටේෂන් එකේ එන්ට්‍රන්ස් එකෙන් එළියට ගිහිල්ලා තමයි අපි වැඩ කරන තැනට යන්නේ. ගිහිල්ලා බලමු කොහොමද යන්නේ කියලා. හරි දැන් අපි දෙන්න මේ මලූරි වල MRT එකට පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඉලෙක්ට්‍රික් එලිවේටර් එකෙන් තමයි යන්නේ පල්ලෙහාට. මම ඔහොම කැම් එක අනිත් පැත්තට හරවලා පෙන්නන්නම් කොහොමද ස්ටේෂන් එක MRT ස්ටේෂන් එක ඇතුලේ තියෙන්නේ කියලා. හරි ඔන්න දැන් අපි දෙන්න මලූරි MRT ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. එතකොට අර අතන එහා පැත්තේ පිටිපස්සේ පොඩියට කළු පාට අන්න හරි. කළු පාට පොඩි පෙට්ටියක් වගේ වෙන්නේ මලූරි වල LRT ස්ටේෂන් එක. එතනින් තමයි අපි පොළොව යටට ගිහිල්ලා දැන් මෙතනින් මේ එළියට ආවේ. එතකොට පාර මැද්දත් ක්‍රොස් වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් මෙතන ඉඳන් ඔව් අද පාන්දර වැහැලා තියෙනවා. දැන් වෙලාව ඇවිල්ලා 12ට කාලයි. 12ට තමයි අපිට වැඩට ඉන්න තියෙන්නේ. බලමු ඉතින් කොහොමද යන්නේ කියලා. LRT එකේ ඉතර පුංචි බෝලයක් පේන එක එතන ලොකු වෙනවා. මේක තමයි සන්නේ වෙලොසිටි shopping mall එක. එතකොට මේකෙම apartment එක පල්ලෙහා තියෙන shop එක තමයි අපි වැඩ කරන්නේ. ඒ කියන්නේ සන්නේ වෙලොසිටි මෝල් එක තියෙන්නේ මෙහෙම. එතකොට ඒකෙම පාරෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ අපි වැඩ කරන ෂොප් එක තියෙන ඇපාර්ට්මන්ට් එක. ගිහින් බලමු. අපි දැන් වැඩ කරන තැනට ලං වෙලා ඉන්නේ. එතනට යන මගදී මේ වීඩියෝ එක ගන්නේ මේ බයිසිකල් ටික පෙන්වන්න ඕනේ. එතකොට අපේ ලංකාවේ අපිට ගොඩක්ම පුරුදු CT100 Platina Discovery ඒ වගේ ඒ මොඩල් එකේ තියෙන බයිසිකල් නේ. එතකොට වැඩිපුරම තියෙන්නේ අර ස්කූටි සුපර් කප් ඒ මොඩල් එකට යන බයිසිකල්. දැන් මේ තනිකරම තියෙන්නේ මේ වගේ මේ මොඩල් එකේ බයිසිකල් තමයි ගොඩක්ම තියෙන්නේ. ඊට අමතරව වැඩිපුරම මේ තියෙන බයිසිකලයක් තමයි R15 එක. R15 එක ගොඩක් තියෙනවා. R15 එකට අමතරව තියෙන්නේ තනිකරම මේ જાතිය බයිසිකල් තමයි. හරි දැන් අපි වැඩ කරන තැන ඇපාර්ට්මන්ට් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ බිල්ඩින් එකේ මේ පේන බිල්ඩින් එකේ පල්ලෙහා දැන් මේ පේනවනේ පල්ලෙහා එක එක જાතිය shops තියෙනවා. ඒ කියන්නේ coffee shops තියෙනවා, ඊළඟට medicine තියෙන තැන් තියෙනවා, ඊළඟට කෑම කන කඩ බාර් ඒ ඔක්කොම තියෙනවා මේ ඒරියා එකේ. ඒ කියන්නේ මේ ඇපාර්ට්මන්ට් එකක් යට තමයි මේ shops ටික තියෙන්නේ. එතකොට එතනින්ම පාරෙන් එහා පැත්තේ තමයි සන්නේ වෙලොසිටි shopping mall එක තියෙන්නේ. එතන shopping mall එක තියෙනවා.
shopping mall එකෙන් පාරෙන් එහා පැත්තේ තියෙන Sunway apartment එකේ පල්ලෙහා තියෙන මේ වගේ සුපර් මාකට් එක තමයි එතකොට අපි දෙන්න වැඩ කරන්නේ. ගිහිල්ලා බලමු සුපර් මාකට් එක කොයි වගේ තියෙන කියලා. ඉතින් ගොඩක් අය පාවිච්චි කරනවා. ස්කූටි වලට අයිඩිය සමහර වෙලාවට ඔය තමයි යන්නේ. Tapi saya shopping ramai orang. Kerana aku dah terakhir lagi. Balan. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එකේම part 2 එකක් ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් මතකතුව subscribe කරන්න, like එකක් දාලා share කරන්න අමතක කරන්න එපා. ඉතින් එන්න. bye bye.